යාළුවනේ කොහොමද ආයෙත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලව මගේ YouTube channel එකට. ඉතින් මම මේ අද ගේන වීඩියෝ එක අපි කොටුවේ ඉඳන් හටන් වලට ගිහිල්ලා හටන් වලින් නල්ලතන්නට ගිහිල්ලා ඊට පස්සේ සිරිපාදේ වඳින්න ගියපු ගමනේ වීඩියෝස් තමා මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ තියෙන්නේ මම කොටුවේ ඉඳන් හටන් වලට යන ගමනේදී ට්‍රේන් එකේදී ගත්තු වීඩියෝ. හරිම ලස්සනයි ඒ ටික. හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. ඔයාලා දවසක යන්නම ඕනි ගමනක් කොටුවේ ඉඳන් ට්‍රේන් එකේ හටන් වලට යන ගමන. මේ නම් තියෙන්නේ වටවල හරියට ගත්තු වීඩියෝ එකක්. ට්‍රේන් එක විනාඩි 10ක් විතර නවත්තගෙන ඉඳියා. ඊට පස්සේ තමයි දැන් ඔය යන්න පටන් ගත්තේ. ඊට පස්සේ කොහොම හරි අපි සිරිපාදේ වඳින්න පටන් ගන්නකොට හවස 6 විතර වුණා. ඒ යන ගමන් ඉතින් කෝපි එකක් බොන්නත් අමතක කළේ නැහැ. අපි යන්න පටන් ගන්නකොට ටිකක් කරවල වැහිලා. චූටි වැස්සකුත් තිබුණා. ඒ වෙලාවේ හැටියට නම් වැස්ස කරදරයක් වගේ දැනුණා ඉතින්. ඒ වුණාට ඒකත් හරිම ලස්සන අත්දැකීමක්. කොහොම හරි අපි ගිය දවසේ ගොඩක් සෙනඟ වැඩි. නිමාඩු දවස්වල ගියපු නිසා එක පඩියක් නගලා විනාඩි 4ක් 5ක් සමහර වෙලාවල් වලට ඉන්න වුණා අනිත් පඩිය නගින්න. එච්චරට සෙනඟ වැඩි. කොහොම හරි පැය 4කින් 5කින් වගේ යන්න පුළුවන් ගමනට අපිට පැය 12ක් විතර ගියා සෙනඟ වැඩි නිසා. හැබැයි ඉතින් හැමදේම වෙන්නේ හොඳට කියලා. එහෙම පරක් වෙවි ගිය එකත් අන්තිමට හොඳ දෙයක් වුණා. මොකක්ද දන්නවද ඒ හොඳ දේ? අපි මළුවට යනකොට හරියටම මළුවට කිට්ටු වෙනකොට උදේ පාන්දර 5:50 විතර වෙන්න ඇති. එතකොට මළුවට යන්න ඕන මෙන්න තියෙද්දි ඊට පස්සේ මළුව 6ට වහනවා කිව්වා පූජාවන් වලට. එතකොට අපිට මළුවට ආපහු යන්න දෙන්නේ 7ට. පැයක් විතර අපිට අර පඩිපෙළේ හිටගෙන ඉන්න වුණා. ඒ වෙලාවේ හරිම ලස්සනට ඉරසේවි බලා ගන්න පුළුවන් වුණා. ඒක තමයි ඉතින් වෙච්ච හොඳ දේ. මං අවුරුදු නෙවෙයි සෝරි 7 සැරයක් විතර වන්දනා කරලා තියෙනවා. එතකොට ඉරසේවේ මෙච්චර ලස්සනට බලාගත්ත පළවෙනි වතාව. ගිය සැරවල් වල ඉතින් මං චූටි මට කොහොමද ඒක මොකුත් නැහැනේ එච්චර ලොකු. මේ සැරේ තමයි මම හරියටම ඉරසේව හරිම ලස්සනට බලාගත්තේ. ටික ටික ඉර එළිය වැහිලා අර කඳු වලට මීදුම් වලටත් එක්ක ඒ පරිසරයේ වෙනස් වෙන විදිහ මාරම ලස්සනයි. මම මේ වීඩියෝස් ටික ගත්තෙම මට ඒ සුන්දරත්වය ආයෙ බලන්න ඕන නිසාමයි. බලන්නකෝ ලස්සන. ඉතින් යාළුවනේ මම මේ ගමම ඔයාලගෙන් දෙයක් ඉල්ලන්නත් කැමතියි. මෙච්චර ලස්සන පරිසරයක් කුණ දාලා විනාශ කරන එක අපරාධ නේද? ඒ හින්දා සිරිපාදේ වඳින්න ඉන්න ඔයාලා බලා ගන්න. චූටි ටොපි කොලයක්වත්
එහෙ දාන්න නැතුව එන්න තරම්. මෙච්චරම ලස්සන සුන්දර පරිසරයක් විනාශ කරන එක ඇත්තටම අපරාධයක් නිසා. කොහොම හරි මල්ලි නම් මම වීඩියෝස් ගත්තේ නැහැ. මොකද මල්ලි ගොඩක් කළා අරන් දෙන්න උනේත් නැහැ. වන්දනා කළා අහපව් අනිත් පැත්තට එන්න කියනවා. මොකද මේ ගොඩක් සෙනග වැඩි නිසා අපිට මළුවේ රැඳෙන්න දුන්නේ නැහැ එදා. වෙන දවස්වල වගේ. ඉතින් ඒ ටිකේදී නම් මට කිසිම වීඩියෝ එකක්වත් ගන්න උනේ නැහැ. බලන්නකො ලස්සන. කොහොම හරි මම අහපව් වීඩියෝස් ගත්තේ අහපව් එන ගමන්. ඒ වීඩියෝස් ටිකත් තව චුට්ටකින් ප්ලේ වෙයි. මේ තියෙන්නේ පහලට එන ගමන් ගත්ත වීඩියෝස්. චුට්ටක් කකුල් දෙක රිදුන් නැත්තමත් නැහැ හැබැයි. ඒ වුණාට ඉතින් අර රෑ වෙලා යනකොට බලා ගන්න බැරි වෙච්ච ලස්සන ඒ පරිසරයේ විඳිමින් ආපු නිසා එච්චරම ලොකුවට දැනුනෙත් නැහැ ඉතින්. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ මේ වීඩියෝ එක බලුවට. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.